ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මේ වීඩියෝ එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ අපි කොහොමද IP account එකක් නිවැරදිව verified විදියට හදාගන්නේ කියන එක ගැන. ඉතින් IP ගැන ඔයාලා දන්නවා IP කියන්නේ අපිට ගොඩක්ම ආරක්ෂිතව ගොඩක්ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට මුදල් යවන්න, ඒ වගේම අපිට bill payment එකක් කරන්න, ඒ වගේම reload එකක් දාගන්න මෙන්න මේ දේවල් වලට use කරන්න පුළුවන්. ගොඩක්ම හොඳ payment method එකක් ලංකාවේ ඇතුළත තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතනදී account එක create කරන මූලික පියවරේ ඉඳන් බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද අපි නිවැරදිව IP account එකක් create කරගන්නේ කියන එක ගැන. IP account එකක් අපි හදාගන්න පියවරේදී අපි මුලින්ම IP app එක අපේ mobile phone එකට install කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් Play Store එකට ගිහිල්ලා search කරන්න IP කියලා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට බලා ගන්න මේ application එක IP Sri Lanka කියලා. ඉතින් මම දැනටමත් මගේ phone එකට මේක install කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලගේ mobile එකට මේක install කරගන්න. එතනින් පස්සේ අපි කතා කරමු IP app එක open කරගෙන කොහොමද අපි IP තුල නිවැරදිව ලියාපදිංචි වෙන්නේ, IP account එකක් අපි නිවැරදිව create කරගන්නේ කොහොමද කියන එක step by step අපි කතා කරමු. හරි, අපි IP app එක open කරාට පස්සේ අපිට මුලින්ම එනවා අපේ භාෂාව තෝරන්න කියලා. ඉතින් ඔයාලගේ අදාළ භාෂාව තෝරගන්න. එතනින් පස්සේ අපිට එනවා මේ විදිහට පිවිසෙන්න සහ ලියාපදිංචි වන්න කියන බටන් දෙකක් එක මේ විදිහේ page එකක් open වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා ලියාපදිංචි වන්න කියන එක තෝරගන්න. එතනින් පස්සේ අපි ඉල්ලුම් කරලා තියෙන අපේ mobile එකේ පෙන්නුම් කරලා තියෙනවා location access එක ඉල්ලනවා මේගොල්ලෝ. ඉතින් ඔයාලා මෙතනදී ලබා දෙන්න. ඔයාලගේ මේ app එක use කරන වෙලාවට මේක use කරන්න විතරක් මේක ලබා දෙන්න. එතනින් පස්සේ අපිට පෙන්නුම් කරනවා පළවෙනි පියවර විදියට අපේ දුරකථන අංගය ඇතුළත් කරන්න තියෙන, ඒ වගේම email ලිපිනේ ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් මේවා අනිවාර්යයෙන්ම ළඟ තියෙන personal භාවිතා කරන වැඩ කරන දුරකථන අංකයක් සහ email එකක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම. මොකද මේවට OTP එනවා verification වලදී. ඒක නිසා ඒ දෙක ලබා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඊළඟ පියවරට යන්න. ඉතින් මගේ විස්තර මම මේ විදිහට සම්පූර්ණ කරනවා. ඉතින් පස්සේ අපි බලමු කොහොමද ඊළඟ පියවර පෙන්වුම් කරන්නේ කියන එක ගැන. ඒ විදිහට දුරකථන අංකය වගේම email ලිපිනේ සම්පූර්ණ කරාට පස්සේ අපිට ඊළඟ පියවරේ විදිහට එන්න අපේ පුද්ගලික තොරතුරු ටික මේගොල්ලන්ට ලබා දෙන්න තියෙන්නේ. ඉතින් මුලින්ම අහලා තියෙන අපේ මුල් නම අහලා තියෙන, ඒ වගේම අපේ වාසගම අහලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාලා නිවැරදිව ලබා දෙන උදාහරණයකට ලබා දීලා තියෙනවා අජිත් පෙරේරා කියලා. මේ අජිත් කියන කොට තමයි මුල් නමට එන්නේ. අපිට පෙරේරා කියන කොට තමයි මේ වාසගම විදිහට එන්ටර් කරන්න තියෙන්නේ. ඉතින් මේක පටලවා ගන්න නැතුව හරියට එන්ටර් කරන්න ඔයාලගේ ID document එක තියෙන විදිහට. එතනින් පස්සේ අපෙන් අහලා තියෙනවා අපි දේශීයද විදේශීයද කියන එක. ඉතින් මේක අදාළත්වය අනුව තෝරගන්න මම මෙතනදී දේශීය කියන විදිහට තෝරගෙන ඉස්සරහට යනවා. එතෙන්දී අපිට දෙන අපේ ජාතික හැඳුනුම්පත් අංකය එන්ටර් කරන්න. ඉතින් මේක දෙපාරක් පරීක්ෂා කරලා නිවැරදිව එන්ටර් කරන්න ඔයගොල්ලන්ගේ document එකේ තියෙන විදිහටම. එතනින් පස්සේ අපෙන් අහලා තියෙන අපේ මුරපදයක් ඇතුළත් කරන්න තියෙනවා. ඉතින් මුරපදයේ ගොඩක්ම වැදගත් IP account එක use කරනකොට ආරක්ෂාව පැත්තෙන් බලනකොට. ඒක නිසා quantity එක 8ක් 12ක් තියෙන හොඳ strong password එකක් create කරලා ලබා දෙන්න මම මේ පැත්තෙන් දාලා තියෙන උදාහරණයක් විදියට. ඉතින් එතෙන්දී පස්සේ අපිට තියෙනවා මුරපදේ නැවතත් ඇතුළත් කරන්න තියෙනවා. මුරපදේ තහවුරු කරන්න කියන කොටසට එතනට ඇතුළත් කරාට පස්සේ අපිට පුළුවන් මේ ලියාපදිංචි වන්න කියන බටන් එක ක්ලික් කරලා ඊළඟ පියවරට යන්න. එතනින් පස්සේ අපි බලමු ඊළඟ පියවර විදියට එන්නේ මොකද්ද? අපිට ඊළඟට සම්පූර්ණ කරන්න තියෙන තොරතුරු මොනවද කියන එක අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. හරි, අපි දැන් IP account එක හදන පියවරවලදී අපි දැන් 150ක් 60ක් පමණ අපේ IP account එක දැන් create කරගෙන තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සුබපැතුම් කියලා ඇවිල්ලා තියෙන අපේ IP account එක දැන් create වෙලා තියෙන කියන එක මේගොල්ලෝ පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපිට ලබා දීලා තියෙනවා පිවිසෙන්න කියන බටන් එක. අපිට login වීමට හැකියාව තියෙනවා අපේ IP account එකට. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ මේ පිවිසෙන්න කියන බටන් එක තෝරාගෙන ඉස්සරහට යන්න. එතනට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දුරකථන අංකය එන්ටර් කරන්න තියෙනවා. අපි ලබා දීපු දුරකථන අංකය. ඒ වගේම අපිට password එක ලබා දෙන්න තියෙනවා. අපි අතනදී ලබා දීපු. ඉතින් මේ දෙක ලබා දුන්නාට පස්සේ ඔයාලගේ ලබා දීපු දුරකථන අංකයට OTP code එකක් එවනවා IP එකෙන්. ඔයගොල්ලෝ ඒක ලබා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ account එකට login වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට login වුණාට පස්සේ අපිට පුළුවන් අපේ PIN එක හදාගන්න තියෙනවා. අපේ security settings ටික හදාගන්න තියෙනවා. ඉතින් අපි යමු ඒ ටික ගැන කතා කරන්න ඊළඟ පියවරට. අපේ දුරකථන අංකය ඒ වගේම අපේ password එක ලබා දෙන OTP code එකත් ලබා දුන්නාට පස්සේ අපිට මේ විදිහට අපි login වෙන්න කලින්, ඒ කියන්නේ අපේ dashboard එකට යවන්න කලින් මෙයාලා තවත් security settings එකක් හදාගන්න කියනවා. ඉතින් මෙතනදී අපිට කියන්නේ අපේ PIN එකක් හදාගන්න කියලා. ඒ කියන්නේ ඔයගොල්ලෝ app එක use කරනකොට ඔයාලට මේ PIN එක භාවිතා කරලා ඔයාගේ account එකට ඔයාගේ IP app එකට login වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අංක 4ක් තියෙන password එක නැත්නම් PIN එකක් හදාගන්න එක ඔය හරි offline area එක ලියා තියාගන්න. ඉතින් එකපාරක් enter කරාට පස්සේ ඔයාලට පෙන්නුම් කරනවා නැවතත් enter කරන්න කියලා තහවුරු කරන්න. ඒ විදිහට enter කරාට පස්සේ ඔයාලට පුළුවන් මේක සක්‍රිය කරගන්න. ඒ වගේම ඔයාලට කියනවා මේ විදිහට ඔයාලගේ phone එකේ fingerprint තියෙනවා නම්, biometrics තියෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ fingerprint එකත් මේකට add කරගෙන security එක වැඩි කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒකත් add කරලා තියාගන්න. මොකද අපේ account එකේ
සිකියුරිටි එක වැඩි වෙන තරමට අපේ මුදල් ප්‍රමාණය නැත්නම් අපේ බැංකු account වල අපේ කාඩ් වල තියෙන ආරක්ෂාව තවදුරටත් තහවුරු කර ගැනීමට හැකියාව තියෙන හින්දා. ඉතින් එතනින් පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ account එකට ඔයාලගේ dashboard එකට යෑමේ හැකියාව තියෙන අපේ IP account එක දැන් බොහෝ දුරට create වෙලා අවසానයි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට IP වෙත සාදරයෙන් පිළිගනිමු කියලා අපේ IP account එකට දැන් අපිට යෑමේ හැකියාව තියෙනවා IP dashboard එකට. ඉතින් මෙතන මේගොල්ලෝ ලබා දීලා තියෙනවා කෙටි introduction එකක්. මේක කට් කරලා ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ IP dashboard එක ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනදී ලබා දීලා තියෙන සේවාවන් ටික පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මේවා අපි use කරන්න නම් අනිවාර්යයෙන්ම බැංකු ගිණුමක් එහෙම නැත්නම් බැංකු කාඩ් එකක් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් අන්න එතනදී අපිට කියනවා අපේ eKYC එක සම්පූර්ණ කරන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ විදිහට මුදල් ලැබීම කියන තැන ක්ලික් කරලා ගියාට පස්සේ අපිට උඩින්ම පෙන්වුම් කරලා තියෙනවා. අපිට බැංකු ගිණුමක් ඇඩ් කර ගැනීම ඔප්ෂන් එක මෙතන ලබා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මෙතන ක්ලික් කරාට පස්සේ පෙන්වුම් කරනවා බැංකු කාඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන් එහෙම නැත්නම් බැංකු ගිණුමක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් කොයික ක්ලික් කරත් ඔයාලට කියනවා eKYC එක සම්පූර්ණ කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට එකක් තෝරාගෙන ගිහිල්ලා ඔයාලගේ KYC එක සම්පූර්ණ කරන ඔප්ෂන් එකට යන්න. හරි මම මෙතනදී මේ විදිහට බැංකු කාඩ් පදක් එක් කරගන්න කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ඉස්සරහට යනවා. ඉතින් එතනින් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම කිව්ව විදිහටම ඔයාලට eKYC එක සම්පූර්ණ කරන්න කියලා මෙයාලා ඔප්ෂන් එක පෙන්වන්න කරනවා. ඉතින් KYC එකේදී අපිට පළවෙනි පියවර විදිහට තියෙන්නේ අපේ selfie එකක් ලබා ගන්න තියෙන්නේ. ඉතින් ෆෝන් එක පහළට කලර් අරගෙන හරියන්නේත් නැහැ, උඩට කලර් අරගෙන හරියන්නේත් නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මුහුණු මට්ටමින් තියාගෙන කෙලින්ම ඔයගොල්ලන්ගේ selfie ලබා ගන්න ඕනේ. ඒ වගේම පැහැදිලි බෑග්ග්‍රවුන්ඩ් එකකට ගිහින් ඔයගොල්ලන්ගේ selfie ලබා ගන්න. ඉතින් මේ විදිහට selfie ලබා ගන්න ඔයාලට හැකියාව තියෙනවා. හරියටම අඳුරු තැනකට යන්නේ නැතුව ආලෝකයේ තියෙන තැනකට ගිහිල්ලා හරියට ඔයගොල්ලන්ගේ selfie submit කිරීමේ හැකියාව තියෙනවා. මේක හරියටම ඔයගොල්ලෝ කරගන්න ඕනේ. blur වීමකින් තොරව හරි ෆොටෝ එකක් මේකට submit කරන්න. KYC එක සම්පූර්ණ කරන පළවෙනි පියවර විදිහට අපි selfie නිවැරදිව submit කරාට පස්සේ අපිට පෙන්වුම් කරනවා අපේ ID card එක photos මේගොල්ලන්ට ලබා දෙන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් ID card document type එක තෝරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් national ID card එක ලබා දෙන්න. ඒ වගේම driving license එක ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී photo එක ලබා ගන්නකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හොඳ සුදු පාට වගේ පැහැදිලි background එක ඔයගොල්ලන්ගේ document එකේ තියෙන photo එක ගන්න. ඒ වගේම phone එකේ flash එක use නොකර ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම photo එක ලබා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ හොඳ ආලෝකයක් තියෙන තැනකට ගිහිල්ලා blur වීමකින් තොරව හොඳ පැහැදිලි photos දෙකක් මේකට submit කරන්න. මොකද නැත්නම් ඔයාලට මේක reject වීමට අවස්ථාවක් තියෙනවා. පැහැදිලි photos ඔයගොල්ලෝ submit කරලා තිබුණා. ඉතින් ඒ විදිහට මේකත් කරගත්තට පස්සේ අපේ KYC එක සම්පූර්ණ වෙනවා. මෙතනින් පස්සේ අපිට හැකියාව තියෙන අපේ බැංකු කාඩ් එකක් එහෙම නැත්නම් බැංකු ගිණුමක් ඇඩ් කරලා මේකෙදී ගෙවීම් කරන්න මේකේ වැඩ කරන්න අපිට හැකියාව තියෙනවා. අපේ IP account එක දැන් අපිට use කිරීමට හැකියාව තියෙනවා. ඉතින් අපි IP account එකට ගිහලා බලමු කොහොමද අපි බැංකු කාඩ් එකක් මේකට ඇඩ් කරගන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලගේ KYC එක ඔයාලා නිවැරදිව සම්පූර්ණ කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා බැංකු කාඩ් පදක් එහෙම නැත්නම් බැංකු ගිණුමක් මේකට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ බැංකු කාඩ් පදක් ඇඩ් කරන ඔප්ෂන් එකට. ඉතින් මෙතනදී ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් එක, ඩෙබිට් කාඩ් එකක් මේකට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම අපිට එන්ටර් කරන්න තියෙන්නේ අපේ කාඩ් පත් අංකය. ඔයගලන්ට පුළුවන් කාඩ් පත් අංකය නිවැරදිව මෙතනට එන්ටර් කරන්න. ඊට පස්සේ කල්පිරන දිනේ එන්ටර් කරන්න තියෙන්නේ. ඒකත් එන්ටර් කරාට පස්සේ ඔයගලන්ට පුළුවන් කාඩ් එක අනිත් පැත්ත හැරුවට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් අංක 3ක් තියෙන එක තමයි CVV අංකය. ඔයගොල්ලෝ ඒක මෙතනට ලබා දෙන්න මේ CVV අංකය කියන තැනට. ඒකත් ලබා දුන්නාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා කාඩ් පතර නමක් ලබා දෙන්න තියෙන මේක හඳුනා ගැනීමට. ඒකටත් ඔයගොල්ලන්ට කැමති නමක් ලබා දෙන්න ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් ලබා දුන්නාට පස්සේ අපිට හැකියාව තියෙනවා මේ යොමු කරන්න කියන බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. එතනින් ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ කාඩ් එක IP එකත් එක්ක සම්බන්ධ කරන්න බැංකුවෙන් අපිට OTP එකක් එවනවා. ඔයගොල්ලන්ගේ අදාළ බැංකුව අනුව. ඉතින් මම ඔන්ට කරේ කොමර්ෂල් බැංක් එකක්. ඔයගොල්ලන්ගේ බැංකුව අනුව ඒක සම්බන්ධ වෙයි. ඉතින් එතනදී අංකය ඇතුළත් කරාට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා ඔයාලගේ කාඩ් එක IP එකත් එක්ක නිවැරදිව සම්බන්ධ කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් පස්සේ අපිට හැකියාව තියෙනවා අපේ අදාළ ගෙවීම් මේක හරහා සිදු කරන්න හැකියාව තියෙනවා. අපේ කාඩ් පද යූස් කරලා IP හරහා අපේ අදාළ ගෙවීම් මුදල් ලැබීම් කරන්න අපිට හැකියාව තියෙනවා. හරි දැන් අපේ IP account එක 100%ක්ම successfully create වෙලා තියෙන්නේ. ඉතින් දැන් ඔයාලට හැකියාව තියෙනවා මේගොල්ලන්ගේ අදාළ සේවාවන් යූස් කරන්න හැකියාව තියෙනවා. මුදල් යවන්න, බිල්පත් ගෙවන්න, රීලෝඩ් එකක් දාගන්න තවත් ගොඩක් සේවාවන් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේවා අදාළත්වය අනුව යූස් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතනදී කතා කරන්නම් කොහොමද අපි මුදල් යවන්නේ කියන එක ගැන. ඉතින් මුදල් යැවීම කියන තැන ක්ලික් කරලා ඉස්සරහට ගියාට පස්සේ අපිට මේගොල්ලෝ ක්‍රම දෙකක් ලබා දීලා තියෙනවා. ඒ තමයි අපිට බැංකුවක් තෝරාගෙන බැංකු ගිණුමක් කරා අපිට මුදල් ලැබීමට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ජංගම දුරකථනයෙන් ගෙවන්න කියලා හැකියාව තියෙන කියන්නේ IP account එක හදලා තියෙන මොබයිල් නම්බරයට අපිට මුදල් ලැබීමට හැකියාව තියෙනවා. ඉතින් මේක අපිට මේ විදිහට කරන්න හැකියාව තියෙනවා ගොඩක්ම පහසුවෙන් ගොඩක් ආරක්ෂිතව. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න Telegram එකට එන අනිවාර්යයෙන්ම හෙල්ප් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේ ගැන තමයි වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඉතින් මොනවාරි අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරලා කියන්න. ඉතින් මතක් කරනවා channel එක subscribe කරන්න කියලා මතක් කරනවා, වීඩියෝ එක like කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ දේවල් ගැන උනන්දු කෙනෙකුට දැනගන්න, මේ ගැන තව කෙනෙකුට දැනගන්න වීඩියෝ එක share කරන්නත් කියලා මතක් කරනවා. ඉතින් ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.